හැමෝටම සුබ දවසක්. ලොකේෂන් ටීවී තුලින් අද අපි යන්නේ ඇමරිකාවේ තියෙන විශාලතම සිගරට් කර්මාන්ත ශාලාව බලන්න. ගොඩක් දෙනෙක් සිගරට් බිව්වට සිගරට් එකක් හැදෙන විදිය දැකලා නැහැ. මේ වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද සිගරට් එකක් හැදෙන්නේ කියලා. වීඩියෝ එක බැලුවට කමක් නැහැ. සිගරට් නම් බොන්න එපා. දැන් මම ඉන්නේ කැලිෆෝනියාවේ. සිගරට් හදන්න භාවිත කරන දුම්කල නිෂ්පාදනය කරන වගා භූමියේ. මේ ඔබ දකින්නේ පස්පිර වූ තැටිවලට දුම්කල බීජ යන්ත්‍රයකින් දමන ආකාරය. බීජ පිර වූ තැටි මේ ආකාරයට හරිතාගාර වෙත රැගෙන ගොස් තැන්පත් කරනවා. ටික දවසක් ගියාට පස්සේ මේ විදිහට කොළ පැහැති පැල බවට පත් වෙනවා. ඊට පස්සේ මේ පැල සිටවන්න ට්‍රැක්ටර් රථ යොදාගෙන බිම සකස් කරනවා. මේවා දියුණු රටවල් ලංකාව වගේ නෙමෙයි. හැමදේම කරන්නේ යන්ත්‍රානුසාරයෙන්. මේ ඔබ දකින්නේ ට්‍රැක්ටර් රථ උපයෝගී කරගනිමින් පැල සිටුවන ආකාරය. පැල සිටවීමෙන් අනතුරුව දිනපතා පැලවලට අවශ්‍ය බෙහෙත්, පොහොර, ජලය සැපයීම සිදු කරනවා. ටික දිනක් යනකොට මේ ආකාරයට කොළ පැහැයෙන් අපිට වගා භූමිය දැක ගන්න පුළුවන්. මල් පිපීම ආරම්භ වූ පසු යන්ත්‍ර උපයෝගී කරගෙන ශාකවල ඇතිම මල් ඉවත් කිරීම සිදු කරනවා. මාස කිහිපයකට පසු කොළ පැහැති මෙම ශාක කහ පැහැති වර්ණයට හැරෙන්න පටන් ගන්නවා. ඉන්පසු යන්ත්‍ර උපයෝගී කරගෙන මෙම ශාක කර්මාන්ත ශාලාව වෙත රැගෙන යනවා. දිගටම මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් ලොකේෂන් ටීවී අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. කර්මාන්ත ශාලාව ඇතුළේදී නැවත හමු වෙමු. ඔයා සිගරට් බොන කෙනෙක් නම් දිනේෂ් මුතුකල සර්ගේ මේ කතාව ඔයාට වැදගත් වෙයි. සිගරට් එක තරහ වෙන්න හරි. අහගන්නකෝ දැන් සිගරට් කියලා අපි බොන්නේ මොකද්ද? ද්‍රවයක්ද? ඝනයක්ද? නෑ මේක කෑවනම් අඩු ගානේ බඩ හරි පිරෙයි. මේක පුතා වායුවක්නේ මගුල. මේක දුමක්නේ. මෙහෙම ගාලා අදින්නේ දුමක්. මේක ඇද්දාම මේ දැන් අපි දුමක් කියලා කියන්නේ මේක ඩස්ට් එකක් තියෙනවා ඇතුලේ. කාබන් අංශු තියෙනවා වෙනම. ඊට පස්සේ මේ සිගරට් දුමේ ගොඩ අධික කෙමිකල්ස් ගොඩක් තියෙනවා. රසායන ද්‍රව්‍ය ගොඩ තියෙනවා. එතන මේ රසායන ද්‍රව්‍ය වලින් බහුතරය අපේ ඇඟට හිත කරන්නේ නැහැ. දැන් මම මෙහෙම කියනකොට මට හිතෙනවා මෙහෙමත්. දැන් ඔය අපි කන නූඩල්ස් වර්ග තියෙනවා. නූඩල්ස් වර්ග තියෙනවා. අපි මුරුක්කු කනවා සමහර ළමයි. ඊළඟට ඔයගේ තියෙනවා MSG මොනෝසෝඩියම් ග්ලූටමේට්. අපි මොනවා කියලාද කියන්නේ ඒකට? අපි කියන්නේ මේ අජිනමොටෝ කියන්නේ. ඉස්සර මට මතක ඇඩ් එහෙමත් ගියා අජිනමොටෝ චුට්ටක් කෑවම බලන්නකෝ. දැන් චුට්ට කාලා බලන් ඉන්නවා දැන් උඩ බලාගෙන. ඒ අජිනමොටෝ කියන්නේ උග්‍ර පිළිකාකාරකයක්. එතකොට මේ අපි මේ කන බොන දේවල් වල බහුතරයක විස තියෙනවා. මම ඒක නෑ කියන්නේ. ඉතින් ඒක දැන තව විස ගන්න ඕනේ නේද? එතකොට මේ දුමින් බඩක් පිරෙන්නේ. මේ කියන්නේ කෙලින්ම ශ්වසන පද්ධතිය. ඒකයි මේක කෙලින්ම පළමු ඍජු ඇටැක් එක පළවෙනිම ඇටැක් එක ශ්වසන පද්ධතියට දෙන්නේ. කෙලින්ම ගහනවා. එතකොට මේකේ අපි දැනගෙන ඉන්න ඕන දෙයක් තියෙනවා. ඒ ශ්වසන පද්ධතියේ මේ දැන් මෙහෙම පෙනහළු තියෙනවනේ. මෙහෙම ශ්වාසනාලය, ශ්වාසනාලිකා, ඊට පස්සේ ඒවා කෙලින්ම පෙනහළු වලට තමයි ඇතුල් වෙන්නේ. මේ වගේ පෙනහළු තියෙනවා මෙහෙම. හරි. මම මේ හරිම view නේ දල view යන්දින්න. හරි. මේ වගේ පෙනහළු තියෙනවා. මෙතන මහා ප්‍රාචීරය තියෙනවා. එතකොට මේ පෙනහළු මේවා හරි සියුම් view. මේවා නිකන් හරියටම ගත්තොත් හරියටම කිව්වොත් ස්පොන්ජ් වගේ. ස්පොන්ජ් සියුම්නේ ස්පොන්ජ් එකක් කියලා කියන්නේ. ඒතර මේ ඇතුලේ මේ ශ්වාසනාලයෙන් ඇතුල් වෙන වායුව ශ්වාසනාලිකාවලින් ගිහින්
මේ ශ්වාසනාලිකා බෙදිලා මම මේ සරල වඳින්නේ අන්තිමේට වායු පිරුණු කුටීර වලට මෙහෙම ඇතුල් වෙනවා. මේ පරිමාණ රූපීයව මේක එච්චර දකින්න එපා මෙහෙම. මේ පාඩම මම ඉගෙනන්නේ කලින්. ඒතර මේ වායු පිරුණු කුටීර ඇහැට පේන්නේ නැහැ. ඒක හිතාම පුංචි. මේ පොඩි කුටීර වල තමයි අපි කියන්නේ ගර්ත. ඒතර මේ ගර්ත වලටම අර සිගරට් දුම යනවා. එතන තමයි ලොකුම හානිය වෙන්නේ. ගර්තයක අපි දන්නවනේ ඉතාම තුනී අපිච්චද තියෙන්නේ මේ. මම මේක මෙහෙම අඳින්න තනි රවුමක් විදියට. තුනී අපිච්චද තියෙන්නේ. ඉතාම තුනී තනි සෛල ලේයර් එකක් තියෙන්නේ. තනි සෛල ලේයර් එකක්. ඒකට මේ තියෙන ගර්තික ප්‍රණාලයේගෙත් එම තුනී අපිච්චදයක් තියෙන්නේ. ඒතර ඔය කුණු කන්දල් ඔක්කොම ඔය සිගරට් දුමේ තියෙන ජහජරාව ඔක්කොම මේ ගර්ත වලට එනවා. ඕක ළඟ තමයි රුධිර වාහිනිය තියෙන්නේ. කියන්නේ පෙනහළු වලට රුධිරය එවනවනේ පිරිසිදු කරගන්න. හරිද? ඔය එවන පිරිසිදු කරගන්න එවන රුධිර වාහිනිය මෙන්න මේක වටේට තමයි මෙහෙම කැරකිලා ඇතිලා තියෙන්නේ. හරි මේ විදිහට රුධිරය ගලාගෙන එනවා. ඉතින් ඇවිල්ලා මෙතනින් තමයි ඔක්සිජන් හුවමාරු කරගෙන කාබන් ඩයොක්සයිඩ් හුවමාරු කරගන්නේ. මතක නැත්නම් චුට්ටක් බලාගන්න. මෙතන ගර්ත කියන්නේ නික මිදි පොකුරක් පේනවනේ මේ පින්තූරේ මේ. එතකොට මේ මිදි පොකුර වටේට බලන්නකො හොඳට කේශනාලිකා ගොඩ තියෙනවා. දැන් මම ඇඳලා තියෙන්නේ නිකන් දල රූපයක්. හරි? එතකොට දැන් මේ ශ්වාසනාලේ ඉඳන් පටන් ගත්තාම පහළට යනකම් මේ ශ්වාසනාල බිත්ති ඇතුළ තියෙන්නේ මෙන්න මේ වගේ. මේ වගේ අපිච්ඡදයක්. දිගටි සෛල තියෙන. තව මෙන්න මේ වගේ මෙහෙම කලගෙඩි වගේ සෛල තියෙන. මෙන්න මේ වගේ. මෙහෙම සෛලක් තියෙනවා මේ මැද්දේ. හරි. මේ වගේ සෛල පොඩි ඒවත්. ඊපස්සේ මෙහෙම දිගටි සෛලක් තියෙනවා. ඉතින් මේ කලගෙඩි වගේ සෛල වලට අපි කියනවා කලස් සෛල. මේ වගේ හැදෙනවා නිකන් මේ ලෙස්සන සුළු ශ්‍රාවයක්. ඒ ශ්‍රාවය තමයි මේ විදිහට මෙහෙම සෛලවල මතු පිටේ තියෙන්නේ. ඒක තමයි අපි කියන්නේ නිතරම මේ අපේ ශ්වසන පද්ධතියේ සෙම තියෙනවා කියලා මේ ඒව තමයි මේ සෙම වලට කියන්නේ සෙම කියලා නෙමෙයිනේ. බයෝලොජි අපි කියන්නේ ශ්ලේෂ්මල. ඔය කියන ශ්ලේෂ්මල ධාරාවක් විදිහට තියෙනවා. මම මේ ඇඳේ එක බිත්තියක. හිතන්නකෝ මේ පැත්තේ තියෙන මේ පැත්තේ සෛල පොලිම තමයි මම ඔය ලොකු කරලා යන්නේ. තව මේ පැත්තේ තියෙනවා මෙහෙම පොලිම. හරි. මේ ටික තමයි මම ඔය ලොකු කරලා යන්නේ. එතකොට මේ අපිච්ඡදේ තව තියෙනවා මෙහෙම මේ වගේ නිකන් රෝම වගේ පක්ෂම කියලා જાති. ඔය වගේ. මේ පක්ෂම ශ්වසන පද්ධතියේ තියෙන පක්ෂම මේ පහළට යනකන් තියෙන පක්ෂම නිතරම සැලෙන්නේ උඩට. මේවා සැලෙනවා මෙහෙම නිකන් පහන් සිලක් සැලෙනවා වගේ. මේ පක්ෂම නිතර මෙහෙම උඩට සැලෙනවා. ඒ සැලෙනකොට මේ ශ්ලේෂ්මල ධාරාව නිතරම උඩට යන්නේ. මොකටද මේ ශ්ලේෂ්මල ඕන? මේ ශ්ලේෂ්මල ඕන ශ්වසන පද්ධතියට බාහිර පරිසරයෙන් වායුගෝලීය වාතය අපි ඇදලා ගද්දි. ඒ ඇදලා ගන්න වායුගෝලීය වාතයේ තියෙන ඩස්ට් එක ඇලෙන්න. දූවිලි අංශු අනම්මනම් ඔය ශුද්ධ ජීවනයේ මේ සෙමවල ඇලෙනවා. ඊට පස්සේ මේ ශ්ලේෂ්මල මොනවද මේ පක්ෂම වලින් මෙහෙම උඩට මේක සලලා දෙනවා. එතකොට මේක ටික උඩට එනවා. ඉතින් මේ පෙනහළු වල ඉඳන්ම මේ ශ්ලේෂ්මල හැදෙන ඒවා මෙහෙම උඩට ඇවිල්ලා ශ්වසන පද්ධතියෙන් එළියට එනවා සේම විදිහට. සරලව කියන්නේ මේ ඔක්කොම ඉවරලා ඉවරයි මම. එතකොට පුතේ සිගරට් දුමෙන් පළවෙනියටම ගහන ඔන්න ඔය වැඩේට. මාර වැඩේ කියන්නේ සිගරට් දුමේ තියෙන යම් සංඝටක වලින් මෙන්න මේ ශ්ලේෂ්මල ස්‍රාවය වැඩි කරනවා. මේ සෛල වලට අපි කියන්නේ කලස් සෛල කියලා. කල වගේ සෛල කලස් සෛල.